ඉතාලි ඩ්‍රයිවිං ලයිසන්ස් මාරු කරන්න නම් බලාගෙන ඉන්නේ ඕගොල්ලන් අපේ ලංකාවේ එක දීලා මේ වීඩියෝ එක අනිවාර්යෙන් ඕගොල්ලන්ට ඒක නිසා බලන්න. ඉතින් ඔක්කොටම ඉස්සෙල්ලා thank you කියන්න ඕනේ මෙන්න මේ නංගිට. මේ නංගි YouTube එකේ කරලා වීඩියෝ එකක් කියන තමයි මටත් මේක ක්ලික් වුණේ. නැත්තම් මමත් දන්නේ නැහැ ඇත්තටම මේ ගැන. ඒ කියන්නේ මම මේක බැලුවෙත් නැහැ. ඉතින් අපි බලමු මේ වීඩියෝ එකෙන් කොහොමද මේ ප්‍රශ්නේ निराකරණය කරගන්නේ කියලා මුලින්ම. මේ ප්‍රශ්නේ තමයි මගේ ශ්‍රී ලංකාවේ ඩ්‍රයිවිං ලයිසන්ස් එකේ මගේ මෙහි තියෙන හැම ඩොකියුමන්ට් එකක්. ඒ කියන්නේ පාස්පෝර්ට් එකේ ඉඳලම මේකේ තියෙන නම පොඩ්ඩක් වැරදි. ඒක එක අකුරක් වැරදි. ඉතින් මේක දාන්න බෑ. දැන් මේ නීතිය ආවට පස්සේ මේක දැම්මොත් අනිවාර්යෙන් රිජෙක්ට් වෙනවා. ඉතින් මේකට මට ශ්‍රී ලංකා තානාධිපති කාර්යාලය ඉතාලියේ රෝමේ තියෙන හරි මිලාන් වල තියෙන තැනට හරි ගිහිල්ලා මේ වැරද්ද නිවැරදි කරගන්න වෙනවා. ඉතින් මුලින්ම මම කියන්නම් ඕගලන්ට මේකට ගෙනියන්න ඕනේ ඩොකියුමන්ට්ස් ටික මේක හොඳට ඔලුවට දාගන්න එකක්වත් වරද්ද ගන්න එපා. ඕනි කරන පළවෙනි ඩොකියුමන්ට් එක තමයි ඔයාගේ පාස්පෝර්ට් එකේ 2 3 4 5 පේජස් වල ෆොටෝස් ගහගන්න. ඊට පස්සේ ඉතාලියේ සොර්ජියෝනෝ එකේ ෆොටෝකොපිස් ගහගන්න. ඊට පස්සේ ඩෙන්ටිටි කාඩ් එක ඉතාලියේ සහ ලංකාවේ එකේ දෙකේම ෆොටෝකොපිස් කරගන්න. ඊට පස්සේ ඔයාගේ මෙහි ලංකාවේ ඩ්‍රයිවිං ලයිසන්ස් එකේ ෆොටෝකොපි ගන්න. ඒ වගේම මේ හැම එකක්ම ඔරිජිනල් එතනට අරගෙන යන්නත් ඕනේ. මොකද ඒගොල්ලන් බලනවා සහ අපේ ලංකාවේ ඩ්‍රයිවිං ලයිසන්ස් එක ඒගොල්ලන් ගන්නවා. ඉතින් මට මොන හරි මග ඇරුණාද? ඔව් තව එකක්. අනිවාර්යෙන් black and white ෆොටෝස් 4ක් පාස්පෝර්ට් සයිස් එකෙන් අරගෙන යන්න. කලර්ඩ් නෙමෙයි black and white. ඒක තමයි ඕනේ. මොකද කලර්ඩ් අරන් යන්න එපා. black and white ඕනේ. ඉතින් මට එතනද ගිහලා පොඩි අකරතැබ්බයක් වුණා. මම ඒකත් කියන්නම් මොකක්ද කියලා. මම කියන්නේ ඉස්සෙල්ලා කියන්නම් මේ ඉතාලියේ රෝමේ තියෙන තානාධිපති කාර්යාලයේ ස්ටාෆ් එක මරු මට මාර සපෝට් එකක් දුන්නා. ඉතින් ඕගොල්ලන් එතනට යනවා ගොඩාක් ඉවසීමෙන් යන්න. මොකද ඒගොල්ලන් ගොඩාක් කට්ටියගේ ඩොකියුමන්ට්ස් වැඩ මේ වැඩ ගොඩාක් කරන්න ඕන නිසා ඉතින් ඒගොල්ලන් හරියට ඒවට මහන්සියෙන් වැඩ කරනවා. ඉතින් ඕගොල්ලනුත් වෙලාවක් කීයට ඉවරද එහෙම වැඩි අහන්නේ කරන්නේ නැතුව ඒක ගැන වැඩි පන්නන්නේ නැතුව ඒ කාලේ ඒගොල්ලන්ට පුළුවන් තරම් දීලා ඉන්නේ. ඒගොල්ලෝ අනිවාර්යෙන් වැඩ ටික කරලා දෙනවා. හරි හොඳ කට්ටියක් ඉන්නේ. ඒගොල්ලන්වත් ආදරෙන් මතක් කරන්න ඕනේ. ඉතින් මෙන්න මේක තමයි මට ගිහිල්ලා වුණ ප්‍රශ්නේ. ගිහිල්ලා මගේ ඩොකියුමන්ට්ස් ටික බාර දෙනකොට තමයි මගෙන් ඇහුවේ උප්පැන්නේ සහතිකය කියලා. ඉතින් මගේ ළඟ ඒ වෙලාවේ උප්පන්නයක් තිබ්බේ නැහැ. මොකද ලංකාවේ ඩෙන්ටිටි එක ඒවා ඔක්කොම ඔරිජිනල් ඒවා සොර්ජියෝනෝ එක ඉතාලියේ ඩෙන්ටිටි කාඩ් එක පාස්පෝර්ට් මේ ඔක්කොම තිබ්බා. නමුත් මං හිතුවේ නෑ මගෙන් දැන් උප්පැන්නයක් ඉල්ලයි කියලා. කොහොම හරි ඊට පස්සේ මම ෆොටෝකොපි එකක් අරගන්න බලනකොට ඒගොල්ලන් කිව්වා නැහැ. ඒක අර ඔරිජිනල් සීල් එක ගැහුව එක තමයි ඕනි කියලා. ඉතින් මම ආයි දවසක එන්නම් කියලා ඒකත් කල්පනා කරලා හිත හදාගෙන එළියට බහින්න හදන්නේ. එතන හිටිය අයියා කෙනෙක් කිව්වා මල්ලි ඉතින් මෙතනින්ම උප්පැන්නයක් ගන්න දැන් ඒගොල්ලන්ට ගන්න පුළුවන් කියලා. ඔන්න ඊට පස්සේ ආයෙ ගිහලා එතනින් ඇහුවම ඌ කිව්වා ඒක දාන්නත් පුළුවන් කිව්ව නිසා මම ටක් ගාලා එතනින් ගිහිල්ලා උප්පැන්නයක් ගත්තා. ඉතින් ඒකට මට මේ වෙලාවේ ගෙවන්න උනේ යුරෝ 21ක්. ඉතින් සමහර කෙනෙක් ගණන් එහෙම වෙනවද කියලා මම දන්නේ නැහැ. මතක් කරන්න ඕනේ ඔයගලන්ට කාඩ් එකකිනුත් පේමන්ට්ස් කරන්න පුළුවන්. ඊට පස්සේ ඒකත් අරගෙන මට අර ලියුමක් ලියන්න දෙනවා ශ්‍රී ලංකා මෝටර් රථ කොමසාරිස්ගෙන් මේ ඉල්ලීම කරලා මොකද මගේ අකුරක් වැරදි ඒක නිවැරදි කරලා දෙන්න කියලා. ඒ ලියුමත් ඒගොල්ලන් ලියන්න මට දුන්නා. ඊට අමතරව තව ෆෝම් එකක් ෆිල් කරන්න දුන්නා. හැංගිලි සලකුණු ගත්තා. ෆොටෝ එක ඇලෙව්වා. ෆොටෝස් හොඳට මතක තියාගන්න black and white. ඉතින් මේ ටික ඔක්කොම අරගෙන ගිහිල්ලා ඉතින් අද බාර දුන්නා. ඉතින් ඒකට යුරෝ 99ක ගාණක් තමයි යන්නේ. ඒ ටික කරගන්න. ඊට අමතරව අර උප්පැන්න ගන්නවා නම් ඒකට 21ක්. ඉතින් මේ ගණන් සමහර කිට මේ වෙන්න පුළුවන් මම දන්නේ නැහැ. ඉතින් අද තිබ්බ ගණන් තමයි මම කිව්වේ. ඉතින් අද මෙතනදී මට කීප දෙනෙක් කමන මගේ වීඩියෝස් බලන කට්ටියත් ඉතින් thank you. ඒ වගේම ඉතින් ගොඩාක් පැති වලින් විශේෂයෙන් නාපෝලි වලින් ගොඩාක් කට්ටිය ඇවිල්ලා හිටියා වැඩ කරගන්න. ෆෙරෙන්සි වලින් ඇවිල්ලා හිටියා. ඉතින් ඉතාලියේ ගොඩාක් පැති වලින් කට්ටිය ඉතින් මෙතනට එනවා. ඉතින් ඕගලන් උදේම යනවා නම් උදේ ගිහිල්ලා එතන නම්බර් එකක් අරගෙන ඉතින් ඒ වැඩ ටික පිළිවෙලට වෙනවා. සහ මට ඇත්තටම ස්ටාෆ් එක ගැන මාර සතුටුයි. මොකද මට අවශ්‍ය දේවල් ටික ලස්සනට ඒගොල්ලන් කරගන්න හෙල්ප් කරා. ඊට පස්සේ ලංකාවට ගිහිල්ලා ඉතින් එන වැඩ ටික දන්නේ නැහැ. ඉතින් මෙහි වැඩ ටික මට ටිකක් ලේසියෙන් කරගන්න ඒගොල්ලන් මාර සපෝට් එකක් දුන්නා. ඉතින් අර මම කිව්වා වගේ ඕගොල්ලන් දවල් 12ට වැඩට යන්න තියාගෙන උදේම යන්න එපා. එතකොට ඕගොල්ලොනුත් නිකන් ටෙන්ෂන් එකේ ඒකට නිවාඩුවක් දාලාම යන්න. ගිහිල්ලා මේ වගේ ඕනම වැඩක් කරගන්න යනකොට මේවා රජයේ ආයතන. ඉතින් එතනට ඕන තරම් පිරිසක් එන්න පුළුවන්. මොකද අපොයින්ට්මන්ට් දාලා අරගෙන නෙමෙයි කවුරුත් යන්නේ. ඒක නිසා ඒ අවශ්‍ය කරන කාලය ඕන තියාගෙන යන්න. ඒක ඒගොල්ලන්ටත් ලේසි. ඒක ඕගොල්ලන්ටත් පස්සේ ඉතින් මම අද මගේ නිවාඩු දවසේ තමයි ගිහිල්ලා මේ වැඩ ටික කරගෙන ගියේ. ඉතින් මට ගොඩක් කට්ටිය හම්බුනේ එතන. ඉතින් අයියා කෙනෙක් උදේම ගිය ගමන් හම්බුණා. සීතලේ එනකොට අයියා එන්න මල්ලේ කාර් එකට කියලා අඬ ගහලා මේ යත් එක්ක පැයකමාරක් විතර ඉතින් අයියා ගා හිටියා. ඉතින් එතන අවශ්‍ය දේවලුත් තිබ්බා ඇත්තටම. මේ හීටර්ස් දාලා කට්ටියට එළිය ඉන්න කට්ටියටත් ඉන්න.
මං කිව්ව ටික හොඳට මතක් කරලා අරගෙන යන්න. තව ඔයගලන්ට මොන හරි දෙයක් දැනගන්න ඕන නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. මං අනිවාර්යෙන් රිප්ලයි එකක් දෙන්නම්. අර නංගිටත් ගොඩක් තැන්ක් යූ. එයා කිව්වේ නැත්තම් මම මේක ඇත්තටම නෝට් කරන්නෙම නෑ. තව දෙයක් මේ ඩ්‍රයිවිං ලයිසන්ස් එක ආයි එන්න පොඩි කාලයක් ගත වෙනවා කිව්වා. ඉතින් ඒක මාස 2ක් 3ක් වගේ වෙන්නත් පුළුවන්. ඉතින් ඒකත් හොඳට ඔළුවේ තියාගන්න. ජය වේවා.